ඇයි වෙන්වීම මෙච්චර දුක? ඈ වෙන්වීම කොහෙත්ම දුකක් නෙමෙයි. වෙන්වීම හරියට ගත්තොත් සැපතක්. හරි? ඕනෑම අවසානයක් යනු තවත් එක්ක ආරම්භයක්. මතක තියාගන්න. දැන් අදින් පස්සේ මම ඔයාලත් එක්ක පේපර් ඩිස්කෂන් එකේ නෑ. හරිද? දැන් ඊළඟ මාසයේ සිට අමිලස ඔයාලත් එක්ක පේපර් ක්ලාස් එකේ ඉදී. හරිද? එතන මම 20යි 27 පේපර් ක්ලාස් එක ගන්නවා. හරි හරි ඉතින්. එහෙම තමයි. ඕනෑම දෙයක ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. එතකොට අද අඳන කට්ටියට අඬලා නිකන් හරිද? වෙන වැඩ නැත්තා. හරි අදින් පසුව නෑ අප හමුවන්නේ. අර මොකක් සින්දුවක් තියෙනවද? සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්නලු ජයනීයතලු අනිවාර්යයෙන්ම. ඔයගොල්ලොත් පරිස්සමෙන් ඉන්න. පරිස වෙන දෙයක් නෑ. හරි? සතුටින් ඉන්න නිදහසේ වැඩ ටික කරගන්න. ඔළුව නිදහස්ව තියාගන්න. ජයනීයතයි තමයි. විනාඩියක් කරන් මම මෙහෙම කියන්න. දැන් ඔයාලත් එක්ක මම අවුරුද්දක් වැඩ කරානේ. හරි? ඒතොර ඒ අවුරුද්දක කාල සීමාව ඇතුළත හරිද මොනවා හරි දෙයක් මගෙන් වෙන්නේ නැතිනේ. එක්කෝ හොඳ නැත්තම් නරක. හරිද? වෙච්ච හොඳ ගැන මම කතා කරන්නේ නැහැ. යම් හේකින් මගෙන් ඔයගොල්ලන්ට ඔය මම කියන සමහර දේවල් වලින් නිසා හිත රිදීම් ඔයගොල්ලන්ගේ අර ලපටි සිත්වලට යම් ආකාරයක නිකන් අර උස්සලා පොලේ ගැහුවා වගේ වුණා නම් හරි ඒවට සමා වෙන්න එපා. වැඩක් නැහැ මගේ හැටි. හරි කොහොම හරි ගමක් නැහැ මෙච්චරයි. තව තමුසෙලට මාස 8ක් තියෙනවා. මේ මාස 8 ඇතුළත හරියට පිළිවෙලට තිතට වැඩ ටික කරගන්න කාලය පුළුවන් තරම් අර ස්මාර්ට් විදිහට වැය කරන්න. මෝඩේ වගේ කාලකන්නි වෙන්න එපා. හරි සහ කීයටවත්ම ගේම අතාරින්න නම් එපා. හරි තාම ඔයාලා හරියට වැඩ පටන් අරගෙනත් නැහනේ. හරියට බැලුවොත් දැන් ඉස්සරහට සෑහෙන මේ සති දෙකේ එහෙම සෑහෙන මහන්සි ඇති පන්ති ගිහිල්ලා වැඩ කරලා. ගිය සතියේම හොඳ ගණන් නේද? ඔව්. ගිය සතියේම මම දන්නවා ඔයාලගේ වයස ළමයින්ට සෑහෙන මහන්සි පන්ති සෑහෙන තිබ්බනේ. එන සතියත් එහෙම යයි. ඊට පස්සේ පොඩ්ඩක් හුස්ම අරගෙන අනිත් පැත්ත ඇරලා බලන්න වෙලාව ලැබෙයි. හරි? ඒත් තමුන්ව හොඳට විශ්ලේෂණය කරගනිමින් හරියට ඉස්සරහට අරගෙන යන්න. එනදී අපි ආයෙ දවසක හමු වෙයි. එහෙනම් හැමෝටම නේද? විභාගයේදී සියලු අනවින දොස් හරි ඔක්කොම අයින් වෙලා යන්න ඕන කියලා එහෙනම් සුබ පතනවා. ජය වේවා. එහෙනම් අපි දවසක හමු වෙමු. රයිට්. එහෙනම් හරි.